සුබරාත්‍රියක් වේවා. මම අද අපි අද ඇවිල්ලා ඉන්නේ සබුගොඩ කමරුවිටිය සබුගොඩ පිරිවෙනේ තියෙන වෙස් මංගල්‍යයක් තියෙනවද සබුගොඩ පිරිවෙන භූමි පරිසරයේ. එතෙන්ට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මේ තමයි කමරුවිටිය අකුරැස්ස මාර්ගය. රාත්‍රී කාලයේ දිස්සන අයුරු තමයි මේ වෙන්නේ. අපි පන්සල් භූමියට හිමින් ඇතුල් වෙලා බලමු මොකක්ද මේ කියලා. වෙස් මංගල්‍ය සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් සිදුවෙන කටයුත්තක් සහ උදෑසන කාලයේත් මේ කටයුත්ත උදෑසන මම හිතන්නේ 11 වගේ පමණ වෙනතුරු සිදු වෙනවා කියලා තමයි ආරංචි තියෙන්නේ. මේ වගේ දෙයක් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එකක් දාන්න තීරණය කළේ. පන්සල් වත්ත භූමිය ඇත්තටම හරි ලස්සන සරසලා තියෙනවා. රාත්‍රී කාලේ නිසා පෙනියුම් පොඩ්ඩක් අඩුයි. මොකද ලයිට් හැමතැනම නැහැ, අඳුරු ස්වභාවයක් තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට දිස් වෙන්නේ ඔබට. එතන ශිල්පීන් 18 දෙනෙක් 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒතරින් දැන් මේ රෑ සිද්ධ වෙන කාර්යය තමයි දැන් සිදු වෙන්නේ. මේ තියෙන මේ ආභරණ පේ කිරීමක් තමයි දැන් මෙතන සිදු වෙන්නේ. මේ ආභරණ පේ කිරීම සිදු කළා ඉවර වෙලා උදෑසන කාලේ තමයි මේ නර්තන ශිල්පීන් උදෑසන ලොකු කර්තව්‍යයක් මෙතන සිදු වෙනවා. උදෑසන කාලෙත් මම දැන් උදෑසන මේ වෙස් මංගල්‍ය
සිදුවෙන්න ඉස්සෙල්ලා උන් නාවලා කියලා නේද? අන්න ඒ වගේ නර්තන ශිල්පීන්ගේ උන්ගේ නර්තනය දක්වන්නේ උදේට. වෙස් මංගල සිද්ධ වෙන්නේ උදෑසන කාලේ.
මොනවද කරන්නද දන්නේ නැහැ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියනකොට පුදුල කරගෙන නමස්කාර පාඨයේ මේ ලෝකෙට ආවාම හිටි ඒ බුදුහාම බුදුරජාණන් අපේ කියන විදිහට නමස්කාර සම්මේ කල්පස ගායනා කරන මේ වන සිතාන්තයක් කරලා මේ පරිප ආරම්භ කරන තමයි විතර යාසිත දෙන්නේ. ඔන්න දැන් තමයි චාරිත්‍ර පටන් ගන්නේ. චාරිත්‍ර කරගෙන යන්නේ ආදිවෙද්ද විසාරි ඉඳලා. අතුරුට කවුද? මෙතන ඉන්නේ. විසාරයක් කියලා සතුටානි බලාපොරොත්තු වෙන තමයි ආදිවෙද්ද විසාරි ඉඳලා දෙවියන්ගේ විසාරව තමයි අපේ චාරිත්‍රම කියලා බලාගෙන යන්නේ. හොඳයි. ඒ දුරපසාර ඉස්සරහ ඇදලා තියෙනවා කරකින්න. මේකට ඉතින් මම දැන් කියනවා මට අහන්න අවශ්‍ය කතාවක්. අට මේක තමයි අරමුණ කියන්නේ ගෙවල් වලින් කැමති වැඩ කරන දේවල් නෙමෙයි කියන්නේ මේක තමයි අරමුණ කියන්නේ මංගල වස්තු වලට කතා කරන අරමුණ නම් දැක්කු කොරමක නොයෙකුත් කලාලය කියන එළලා ඒක නොමින් කිනෝට කියන සහල් 8ක් උදලා මේ මංගල වස්තු ප්‍රශ්න අහපු මේ පූජා මංගල සත්‍යයට කියනවා අෂ්ට මංගල කලාවේ අරමුණ තමයි එහෙම නැත්නම් ජීවිතයන් පත්වල දෙන නිසා කියනවා දිවිහිස් කලාලය කියලා. ඉදා අනුස්තර දුවන්ත වැඩි වැඩිතාවෝ වීඩියෝ සාමකාරී සූපත් කරන මහන්සියගේ දෙපායට කැපදරන තමයි නටමදල. මේ හිඳෙන් දැකපු මිනිකන රුධු දිවියාගේ දිවිස කපාවලේ තැන්පත් කරාද යාල සාහිත්‍ය සඳහන්නවා. අන්නේ දාපට මේ ආඥා නම් භාවය නතරත් මේ දිවිස අතමදලට තැන්පත් කියනවා. දැන් මේ අතමදලේ අපේ දනුවට අයිති කරගන්නවා. ඔකට කියනවා වගේ කැපදර දෙනවා කියන්නේ එහෙම නැත්නම් මාළු දෙනවා අතමදලේ පාවල දෙනවා. මේක නිකම්ම පාවල දෙන්නේ නැහැ. මේ පුරාණ බුදුතුමන් මම මේකට ලස්සන ක්‍රමයක් අනුවේදයෙන් අපිට හදලා දීලා තියෙනවා. ඒ වගේම මොකක් අයිති කරගන්න කියලා මොනවද එකතු කරලා හරියට ගෙදරින් යන්න නැහැ. ඒක අයිති කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකද සාවධානව අහන්න කියලා නේද? කොරණු නිදුට දිවි පිදුවා
දුන්නම නෑ. මේක දුන්නකම නෑ. ඉතින් මොකද කියන්නේ නැත්තෝ? නැත්තම් ගන්නේ මොනවද මේ දුන්නේ කියන්නේ නේද? සෝන්සිසි උකොංගලන්ල අතකමේ කලාවල සාල් දිවිසේ මොහොත කවල් සලෝ පත්‍ර සිවුරසේ මේදන් නරක් ලාදිරස ඒ මිහි කුමනි මේකලා සිරිකතන සමගින මොඩල් ගෙන පුදක් සොලසක් රැස් මොඩලේ නරක් ලාදි
ගෞරව නවානුවක් ගියාදී 203ක් අතුරු අන්තරා කල් කර්ම කල් කර්ම ජම් මේ රාष्ट्रවාදී මේ කියනවා කිසියම් දෝෂාන්තකාරයක් වේ නම් අන්නේ කියනවා සෑම සුළු දෝෂාන්තකාරයක්ම මේ අටමඟලයට දුරු වුණා පහ වුණා කියලා අපි විශ්වාස කරනවා. එච්චර ලොකු බරවටින් කියන්නේ නැතුව තීරණාත්මක වශයෙන් කියන්නකෝ. මොනවා හරි අමාරු ලැබක් ඉවසලා තියලා සානීප වුණා කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔය පුතාලට දුවලට එහෙම අමාරු ලැබක් හැදිලා තිබිලා. මේ දවස් තීරණ එහෙම ලැබක් නේද? නේද උනා හැදිලා නේද කන්න බැලුවොත් කොමනේ ගිහින් එහෙම ලැබක් තියෙනව නේද? තියෙනව නේද? දන්නේ නැහැ නේද? කිම්මන් හැදිලා නැහැ. තාන්නේ එහෙම ලැබක් හැදිලා. ඒක උඩ නැගි මොකද හරියට කියලා කියනවා. ඔය දරුවෝ මොකද හිතෙන්නේ? මොකද මොනවද කියන්නේ? අයියෝ ආයෙත් මේ ඉස්කෝලේ යන ගිහින් ඉඳලා නේද? එහෙමනේ ඊට කලින් මොනවද කියන්නේ? මොනවද හිතන්නේ? අමාරු ඉඳලා ඒ සම්පූර්ණයි. එහෙනම් ඒක හයියෙන් කියන කනවහන තියෙන ඇහෙනවා. මොකද? සතුටක් ඇති වෙනවා. නේද? හිතේ සතුටක්, ප්‍රීතියක්, සන්තෝෂයක් ඇති වෙනවා. එහෙම හිතේ සතුටක් ඇති වුණාම අපේ මුලේ ඇති වෙන වෙනසක්. නහයට පහලින් විකටට උඩින්. නේද? එහෙනම් ඔය දැන් ලස්සන කියලා ඉන්නවා වගේ නේද? ලස්සන හිනාවක් ඇති වෙනවා මුලේ. ඔන්න දැන් ඔය දුවල පුතාලා අද උදේ ගෙදරින් ගෙදරට බහැලා එනවා. දවස් අපේ තියෙනවා තේජිනිගේ මංගල්‍ය තියෙනවා. හෙට දවසේ ඉන්සෙවෙස් බඳින්න නැසී සාදම කලින් තියෙනවා කියලා උදේ පාන්දර ගෙදරින් ගෙදරට බහිනකොට ඔය වගේ ලස්සනට hina වෙච්ච Taman දකින්න කැමති ප්‍රේමනාප කෙනෙක් කවුරු හරි එනවා Taman ඉස්සරහට. අපි කියන්නේ කොහොම කෙනෙක් ඉස්සරහට හම්බුනා කියලා. කොහොම කෙනෙක්ද? කොහොම කෙනෙක්ද? එහෙනම් අයින් කියනවා. සිරියාවක. ඊවල ගන්න දෙයක් නේ. සිරියාවන්ත කෙනෙක් හම්බුණා කියනවා නේද? සිරියාවන්ත නැත්නම් වාසනාවන්ත කෙනෙක් හම්බුණා කියනවා. අන්නේ කියන ශ්‍රියාව සිරියාව නැත්නම් වාසනාව අපිට උදා කරලා දෙන්න අපිට කැඳවා දෙන්න. දෙවි කෙනෙක් නෙවෙයි දේවතාවීන් වහන්සේ නම ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේ තමයි ශ්‍රියාකාන්තා දේවීන් වහන්සේ. ශ්‍රියාකාන්තා දේවීන් වහන්සේ වෙනුවෙන් සකස් කරපු මල් පුලක් පුදු නැත්නම් මල් පුලක් යහන තමයි මේ තියෙන්නේ. අඳුන් සමුන් ගැඩපත් සවරියක් විකුපලක් කනාවක් ලේන්සුවක් ලබපස්මල් අඳුන් කුඩු දලුමුල බුලක් ඇතුව ඒ වගේම කනාවක් සවරියක් ලේන්සුවක් ඇතුව සකස් කරපු මල් පුලක් පුදු නැත්නම් මල් පුලක් ආසනය තමයි තියෙන්නේ. යූලට ජීවිතේ වැඩිපුර මොනවද වුනේ? මොනවද ඊට උත්තර දෙන්නේ? එන්නේ හරියට ඕන වැඩිපුරම ලස්සන බින්ද තමයි ඕන නේද? අන්න මොනකට ලස්සන බින්ද තමයි ඕන. මොකද ශ්‍රියාකාන්ත මේ මහසී කියලා නෑ පුතේ වෙනසක් නෑ. දෙවි කෙනෙක් වුණත් ඒක කාන්තාවක්. ඒගොල්ලෝ වගේ තමයි. ලස්සන බින්ද ඕන නිසා ඉස්සර කාලේ කාන්තාවකට තමන්ගේ රූපශ්‍රිය වඩා ගන්න උමනා වෙච්ච විදියට මේ කාලේ හැටියට ඒ උමනා දේවල් තමයි අඳුන් සමෙන් කඩපත් සාවරියන් මුතු පොටක් පනාවක් ලේන්සුවක් පුද දීලා තියෙන්නේ. දැන් කාලේ කියන මොන වගේද? දැන් මේ ඔයාලගේ බෑග් වල තියෙන්නේ. මොකද මේ? මේකප් සෙට් එක තමයි. මදුයේ සියා කාන්තංගේ චතුර්භාගේ සරස්වතී වාමේ ගංජලි මාලංච දක්ෂිනේ කයුංගනේශ්වරං මධ්‍යේ දන් ශ්‍රීවර වරවර්ණ වර්ණාව තීර්ණලේක මණිකණ්ඩ සුප්‍රකාන්තේ විරාජමාන වර්ණා උපන්‍යාංගනා උඤ්ඤනලා ශ්‍රී හස්තේ වැඩ වාස ස්ථානයේ කරන්නා වූ ශ්‍රියාකාන්තා දේවී වහන්සේ මේ මල්බුලත් අස්න මධ්‍යම දිභාගයේ වැඩ වාස කරන්නේ ජබුකවල මధుමද මුදින් සතර වේදයේ මුණ කරවන්නා වූ ශ්‍රී සරස්වතී ඥානයෙන් වහන්සේ මේ මල්බුලත් අස්න සතර දිභාගයේ වැඩ වාස කරන්නේ දීර්ඝ මාතෘ වනි පාදන උත්තස භාවි මහාගේ වැඩවාස කරන්නේ නානාරත්න කාන්තසුකනේක ප්‍රඥා විශේෂ ගුණාන්විත වූ අලංකාරෝණ රාජ්‍යයෙන් මහා
වහන්සේට වූ ලෝක සංඛ්‍යාව නුවණ වැඩ කරුණාව. සාරාදේනා වුණේස මංගලවිරාජි මහන්සේ මේ මරුලක්ස්න දක්ඛිනාදී මහරජේ වැඩ වුණාසය කරන්නේ. ඔවුන්ගේ වාසය කරන්නේ සම්පූර්ණ ජීවිත වාසය කරන්නේ එහෙමවල තුස්තුමා ජීවිත වාසය කරන්නේ ඒකට ජීවමානව වාසය කරන්නේ පණාය ප්‍රවේශිත වාසය කරන්නේ හැම එකම ජීවිත වාසය කරන්නේ බුලතේ අපරාධ ජීවිත වාසය කරන්නේ මේ පරමගේ ඉස්සෙවල වාසය කරන්නේ ඉරුවට ඒවලහම ජීවිතයේ වාසය කරන්නේ හේතුවේ මහීකාන්තාව වැඩ වාසය කරන්නේ එනාදී ඔහුගේ මගුල අසු කරගත්තා වූ දෙවි දේවතාවුන් මහන්සේලාගේ විශේෂ ලක්ෂණ සම්පත රජකරු පුතුවක් ඇන්නේ විසිතුරු වදාලේ සුරසුතරතු ආදාදනා රුධිරනු මල් වේකනු කාපුරි කපුරෙන් පුතුවානම් පඳුනසේ පුතුවන් තනුවා විසිතුරු උදරනම් වමනයි කුලනම් සමිලනයි වඩවඩු යන්තුලන් ලයිලෙස විශ්‍රාමතුව තනුවයි සිවුවරන් දෙවියනි ලෙවසත රන්න දෙවියනි මාදේසි ආරෙවියනි සේ පුතුවන් කියා පැනතුනි සූරන්දාදීන මේ මෞලික කාර්යය කරන නැත්නම් මෙලොවේ සිදුවෙන්නේ හිතේ දෙන්නේ කාර්යය. අතීතයේ ඉස්සෙල්ලා කොහොමද සංග්‍රහණය උත්කෘෂ්ඨ සාන්තිකරණය වෙන්නේ ඒ සාන්තිකරණය කරගෙන යාමට නැත්නම් ප්‍රවත්වාගෙන යාමට ඇදහිුනේ පාරමාර්ථකම් කියනවා යක්දේශකෙන් දී තියෙන ආරම්භය වෙන්නේ. ඒකෝට අදට මේ සාන්තිකරණයට සම්බන්ධ වෙන ලැබෙන්නේ සිල් වාර්ෂයක විතරයි. කාන්තාවක සහභාගී වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට සාන්තිකරණ සහභාගී අවස්ථාව වෙන කාන්තාවකට මේ දුරට මේ නැතුම් ඉගෙන ගන්න මේ නැතුම් වලින් අධ්‍යාපනය ඉගෙන ගන්න ඒ වගේ මේ වගේ කලින් මංගල සහභාගී අවස්ථාව ලැබෙන ඉතාම ප්‍රවෘත්තාවක් අපේ අපේ ජීවිතයේ සිද්ධිත වගේම කාන්තාවකට ප්‍රතිසි ආකාරයක සාධාරණ සිද්ධ වෙලා තියෙන අවස්ථාවන් ලැබෙන්නේ. හැබැයි මේ අවස්ථාව සිද්ධ වෙන්නේ මේ අතර යදීමේ කාර්යය විශේෂයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ උදාහරණ වෙනස කීම් පාර්ශ්වයේ වෙන්නේ සාන්ද්‍රණ දායක වෙන්නේ කීම් පාර්ශ්වයේ විතරක් නිසා. නමුත් මේක කියනවා සෙට් කළ තමයි සෙට් කළ කොටස ඒක මේ කාටත් යහපත් දෙයක්. උඩට උදාහරණ දෙන්න. නිසා සීග්‍රාම හිමිහාගෙන උදාහරණ විශේෂයෙන් ආගෙන මේකේ උත්තර අවස්ථාවකදී මේ හැදෙන්නේ අවස්ථාවේ වෙනුවට මේ අනුකටලේ අඳින පණින විදිය ගැන මේක ප්‍රතිවිදිය ගැන අනිදාට පස්සේ උදේ හැදෙන මොකද ගැන අඳින්න කියනවා. නිසා
හොඳ සාවධානව අහගෙන තමයි හරිනම් කියන වචනයක් පුරවත් ගන්න ඒ ධර්මයේ කටින් තමයි කියවෙන්නේ. පළවෙනි වතාවට තමන්ගේ අහකට යට කරන තමන්ට ප්‍රතිඥාවක් නැති නිසා ආධුනික ශිල්පියෙක්ට හැකියාවක් නැති නිසා තමයි මේ ගැන පළපුරුදුකම් නැති ශිල්පියෙක් උඩට ගෙන්නලා ප්‍රථම වතාවට හඟල යතන දෙන්නේ. හොඳ කියන කවුරු බැලගෙන ආදිනේ. ආපුරා
කකුල දාලා. ඔය අසමගල සතුලේ පොනා. මොන්න නිකන් කකුල කියලා පාදගෙන දෙපැත්තේ පාදේ ඉන්නේ එදින ඉස්සරහට ඇවිල්ලා මේ පොරහ වටේ අවුල් දෙකක් විතර හැදුවා. මට එනවා. අතන පාන්දුවේ පතුලේ ඉන්නවා. අර අපි මේක කරනවා. අපි කොහොමද මංගල්ලේ මූලික කටයුතු තමයි විදිහට නිමාවට පත් වුණේ. අපි දැක්කේ බොහොම නර්තන විශේෂාංග රැසකින් අපි අතරම මේ දැකපු පළවෙනි අවස්ථාව සජීවීව නරඹපු පළවෙනි අවස්ථාව හැටියට තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් හෙට උදේ උදෑසන කාලේ තමයි වෙස් මංගල්ලේ මේ දරුවා නර්තනාංග රැසකින් යුත් විශේෂයෙන්ම කියන්න ඕන උඩරට නර්තනාංග ඒ වගේම පහතරට නර්තනාංග තමයි අපි ඔබ නැරඹුවේ. ඉතින් ඇත්තටම ඒ නර්තනත් එක්කම අපූර්ව කවි ගායන අපිට දකින්න ලැබුණා. අපේ සංස්කෘතිය ඒ වගේම අපේ තියෙන අපේ රටේ තියෙන
බොහොම අපිට අනන්‍යව අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඉතින් ඒ සංස්කෘතිය තමයි අපි අද දැක්කේ. ඉතින් කවි ගායනා හරිම ලස්සනයි. කවි කියන්නේ මම හිතන්නේ බෝසතාණන් වහන්සේගේ කවි ගායනා තිබුණා, බුදුරජාණන් වහන්සේගේ කවි ගායනා තිබුණා. ඇත්තටම හරිම ලස්සන කවි පෙළක් අපිට අහන්න ලැබුණා. ඉතින් මේවා මම හිතන්නේ ලංකාවට, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අපේ සංස්කෘතියේ තියෙන දේවල් තමයි මේ. අපේ සංස්කෘතියේ තියෙන හරපද්ධති තමයි මේ අපි දැක්කේ, අපි නරඹුවේ, අපි ශ්‍රවණය කරේ. ඒ අතරම හරිම වටින අවස්ථාවක් තමයි අපිට සහභාගී වෙන්න ලැබුණේ. ඒ අපි අත්විඳේ හරිම වටිනවා. ඉතින් අපිට උදෑසන කාලේ එන්න වෙන්නේ නැහැ. මොකද උදෑසන කාලේ තමයි ඒ අයගේ වෙස් මංගල්‍ය කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ දක්වා ඇත්තටම ලොකු ආස්වාදයක් අත්විඳා අපි. හරිම සතුටුයි. ඒ ගැන ඔබත් අදහසක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න සහ ලයික් කරන්න කියලා ආරාධනා කරමි. ඔබ සැමට සුබ රාත්‍රියක් සහ ජය වෙන්න කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ඔබ සැමට ජය වේවා. ත්වන් සරණයි.